මේ කතාව ඇහුවාම ඔබේ නහරවලේ සීතල වෙලා යනවා වගේ දැනේ. වඩාත් පළපුරුදු පොලිස් නිලධාරීන් පවා කම්පනයට පත් කළ සැබෑ නඩුවක්. අවවාදයයි. ඔබ ළමා අපයෝජන පිළිබඳව කතාවලට සංවේදී නම් මේ ඔබව අපහසුතාවයට පත්වනු ඇත. හිසේ සිට පාදය දක්වා තැලින් වලින් වැසී තිබූ අවුරුදු 4ක කුඩා දැරියා. ඇගේ මව සහ මවගේ පෙම්වතා අතින් මිය ගියා. මට මතකයි පොඩි එකා වඩාගෙන සමාවෙන්න. එයා කොර වෙලා සීතල වෙලා හිටියා. පරිපූරක වෛද්‍යවරයා සිහිපත් කළේ යන්තම් ඔහුගේ හැඟීම් පාලනය කරගනිමින්. ලිලීනියාගේ අප්‍රාණික සිරුර ඔහුගේ මතකයේ සදහටම පවතිනු ඇත. ලියානා 2012 ජනවාරි 22 වන දින ගැල්ස්ටන් බන්ධනාගාර රෝහලක උපත ලැබුවා. ඇගේ මව ජෙරි කොක්සාඩා සොරකම් සම්බන්ධයෙන් වසර 6ක සිර දඬුවමක් විඳිමින් සිටියා. ඇගේ පියා බ්‍රයන් මේකර්. ඇගේ උපත දුෂ්කර තත්ත්වයකදී සිදුවද කුඩා දැරිය ප්‍රියමනාප සිනහවකින් සතුටින් හැදී වැඩුණා. ඇය ඇගේ සීයා සහ ආච්චි සමග හැදී වැඩි සතුටින් කල් ගෙව්වා. උපතින් දින 2කට පසු දරුවාගේ සීයා සහ ආච්චි වන එලිස් සහ ක්‍රෙග් ක්ලැක්ලිගේ රැකවරණය යටතේ තබනවා. ඔවුන් ලෙලීනියාව ආදරයෙන් හා සැලකිල්ලෙන් උස්මහත් කරා. ඇය ඔවුන්ගේම දරුවෙක් ලෙස රැක බලා ගත්තා. ඔවුන් නැව ඇගේ මව බැලීමට සිර මැදිරියට පවා ගෙන ගියා. ජෙරීට මූල්මය වශයෙන් ආධාර කළා. නමුත් ඔවුන් දැරියගේ මවගේ නො පියාගේ දෙමෝපියන් වූවා. 2013 දෙසැම්බර් මාසයේ දැරියට වයස අවුරුදු 2ක් වන විට ජෙරි කලින්ම බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. නිදහස් වුණ ගමන්ම ලිලීනියාව ක්ලැක්ලිගෙන් ගන්නවා. ජෙරීට දැනටමත් ඇබ්බැහිවීම නිසා ඇගෙන් පැහැරගෙන ගිය වැඩිහිටි දරුවන් සිටිනවා. ඇයට අපරාධිකාරී අතීතයක් තිබිලත් තියෙනවා. ගෘහස්ත හිංසනය සඳහා අත්අඩංගුවට ගැනීම 2017, බීමතින් රිය පැදවීම 2008, මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම 2008, 2010 දී විනිසුරුවරයෙකු ඇගේ වැඩිමහල් දරුවන් සඳහා ඇයගේ දෙමෝපියන්ගේ අයිතිවාසිකම් අහෝසි කරනවා. මෙන්න පළමු අනතුරු ඇඟවීම. ඇබ්බැහිවීම සහ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් දරුවන් කිහිප දෙනෙකුගේ භාරකාරීත්වය අහිමි වූ මවකට තවත් දරුවෙකු ඇතිදැඩි කිරීමට අවසර ලැබිලා. කුඩා දැරියගේ ජීවිතය අහිමි කිරීම පද්ධතියේ අසාර්ථකත්වයක්. ඇය නිදහස් වීමෙන් පසු ජෙරි නැවතත් ගැප්ගත් අතර 2014 ඔක්තෝබර් මාසයේ තවත් දරුවෙකු බිහි කරනවා. මුල් මාස කිහිපයේ ලිලීනියා ඇගේ ආච්චි සීයා බලන්න ගියා. නමුත් ඇගේ මව වෙත ආපසු යෑමට සිදු වූ සෑම අවස්ථාවකම ඇය කෝපයෙන් කෑ ගැහුවා. 2014 ඔක්තෝබර් 20 වෙනි දින ළමා ආරක්ෂක සේවාවන්ට තැතිගන්නා සුළු පණිවිඩයක් ලැබුණා. ලියානාගේ අලුතූපන් සහෝදරයාගේ රුධිරයේ මත්ද්‍රව්‍ය තිබුණා. ජෙරි ගර්භණීය සමයේදී ඒවා භාවිතා කළ නිසා. නොවැම්බර් 9 වන දින රථවාහන නැවැත්වීමකදී ජෙරි සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී හමු වුණා. ලියානා ඇය සමග මෝටර් රථයේ හිටියා. දැරිය తాවකාලිකව ජෙරිගේ පෙම්වතාගේ භාරකාරත්වයට පත් කරනවා. ඔහුටද නීතිය හා ආක්‍රමණ සම්බන්ධයෙන් ගැටලු තිබුණා. දින කිහිපයකට පසු පුද්ගලයා ලිංගික අතවරයකට අත්අඩංගුවට ගත් නිසා ලියානා ඔහුගේ ඥාතීන්ගේ භාරකාරීත්වයේ යටතේ සිටියදී සොයා ගන්නවා. පසුව එම කාලය තුලදී ලියානාගේ ආච්චි සීයා වෙත නැවත දැරිය බාර දෙනවා. ඇගේ ආච්චි මිනිපිරියගේ ආරක්ෂා කර දෙන ලෙස අධිකරණයට ලියුවා. ජෙරි දරුවන් ඉදිරියේ මත්ද්‍රව්‍ය භාවිතා කරන බව දැයිමින් පෙන්වා දුන්නා. නමුත් ළමා රක්ෂණ පද්ධතිය ලියානා බේරා ගැනීමට සමත් වෙන්නේ නැහැ. කෙටි සිර දඬුවමකින් පසු ජෙරි නැවත ලියානාගේ භාරකාරීත්වය ලබා ගන්නවා. ක්ලුවැක්ලි යුවල මසකට දෙවරක් ඔවුන්ගේ මිනිපිරිය දුටු අතර සමාජ සේවකීන් මාසිකව ඔවුන්ගේ නිවසට පැමිණියා.
2015 පෙබරවාරි 23 වන දින ආච්චි සමාජ සේවිකාවකට වාර්තා කළේ ලියානාගේ මුහුණේ තැලීම් සහ තොල්වල තුවාල ඇති බවයි. සේවකයා සමග කළ සංවාදයකදී දැරිය තහවුරු කළා. එය ඇගේ මවගේ පහර දීම නිසා ඇයට ඇති වූ කැලැල් බව. ඊළඟ දවසේ සමාජ සේවකයා ජෙරීගේ නිවසට ගියාම ජෙරී මේ සියල්ලම ප්‍රතික්ෂේප කළා. දැරියත් පසුව ඇගේ කතාව වෙනත් මගකට යොමු කළා. ඇය කියා සිටියේ ඇය බිත්තියක හැප්පුණ නිසා මෙම කැලැල් ඇයට ඇති වුණ බවයි. 2015 අප්‍රේල් 3 වන දින මේ පිළිබඳ පැහැදිලි සලකුණු තිබියදී විමර්ශනය අවසන් කළා. ජෙරීගේ මව ලියානා ගැන විස්තර කරේ ඇය නිහඬ ලැජ්ජාශීලී ගැහැණු ළමයෙකු බවයි. ඇය විශාල ශබ්දවලට බිය වුණාලු. අවසරයකින් තොරව ඇගේ කාමරයෙන් පිටතට පැමිණියෙත් නැහැයිලු. කම්පනයටපත් දරුවෙකුගේ සාමාන්‍ය ලක්ෂණ ඇයගෙන් පෙන්눔 කළා. 2015 සැප්තැම්බර් මාසයේදී චාල්ස් ගිෆර් ජෙරීගේ අලුත්ම පෙම්වතා වුණා. ඇය සහ ඇගේ දරුවන් ඇගේ මියගිය මිත්තණියගේ නිවසට මොහොත් සමග පදිංචියට ගියා. ටික කාලයකට පසු ජෙරී දරුවන් සමග ඇගේ මව වෙත ආපසු පැමිණියා. නමුත් හවුල් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා දිනපතාම චාල්ස් බැලීමට යාමට ජෙරී පුරුද්දක් කරගෙන තිබුණා. චාල්ස් ගිෆර්ට තමාගේම අපරාධකාරී අතීතයක් තිබුණා. 2003 සහ 2005 දී දරුවන් නොසලකා හැරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වුණා. 2011 දී ඔහුගේම දියණිය රැගෙන ගොස් දරුකමට හදා ගැනීමට දීම පිළිබඳව වාර්තා වෙලා තිබුණා. ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකු වූ අතර ඔහු අභ්‍යන්තරව ද්‍රව්‍ය එන්නත් කළා. ජෙරී ලියානාව දාලා ගිය මේ වගේ පුද්ගලයෙක් එක්කයි. 2016 ජනවාරි වල ශාරීරික හිංසනය පිළිබඳව වාර්තාවක් එකතු වුණා. සමාජ සේවකීන්ට දැරියගේ මරණයකට මාසයකට පෙර පෙබරවාරි 9 වන දින පමණක් ඇයගේ පවුලේ අය හමුවීමට හැකි වුණා. ජෙරී සියල්ලම ප්‍රතික්ෂේප කළා. ලියානාගේ වම් ඇසට යටින් තැලීමක්, දකුණු ඇසට යටින් පැරණි තැලීමක් සහ ඇගේ අතේ තැලීමක් දක්නට තිබුණා. ජෙරී මෙම තැලීම් වලට ඇදහිය නොහැකි පැහැදිලි කිරීම් සොයාගත්තා. දකුණු ඇස යට තැලීම වසරකට පෙර මතු වූ අතර එය මැකී තිබුණේ නැහැ. වම් ඇසට යටින් ඇති වූ තැලීම කෝපයක් අතරතුර වැටීමකින් ඇති වූවක් කීවා. ඒ වගේම ඇගේ අතේ තිබුණු තැලීම ඇය බලාගනු ලැබුවෙකු අතින් සිදු වූ දෙයක් බවද මැය වැඩිදුරටත් පවසා සිටියා. ලියානා සහ චාල්ස් අතර ඇති සම්බන්ධතා නතර කරන ලෙස ජෙරීට නියෝග කරද ඇය ඊට එකඟ නොවීය. 2016 පෙබරවාරි 17 වන දින ළමා ආරක්ෂක සේවා විසින් දරුවන් ඉවත් කිරීමේ ඉහළ සම්භාවිතාව පිළිබඳව වාර්තාවක් ගොනු කරා. නමුත් ඒ කිසිවිටකත් සිදු නොවූ අතර පවුලේ අය සමග සම්බන්ධතා නැති වුණා. දරුවා අනතුරේ බව පද්ධතිය දැන සිටියා. ළමයි ඉවත් කිරීමට ඇති ඉඩකඩ ගැන නිල වාර්තාවක් ගොනු කළා. නමුත් එයින් කිසිවක් සිදු වූයේ නැත. පසුව පවුලේ අය සමග සම්බන්ධතා සම්පූර්ණයෙන්ම නැති වී ගියා. මාසයකටත් අඩු කාලයකට පසු දරුවා මිය ගියා. 2016 මාර්තු 13 වන දින ලියානාගේ මරණය පිළිබඳ අවසන් වාර්තාව නිකුත් වුණා. මධ්‍යම රාත්‍රියෙන් පසු චාල්ස් සමග දැරිය සිටි නිවසට පොලිසිය කැඳවනු ලැබුවා. වෛද්‍යවරු සිව්හැවරිදි ලියානා සොයාගත්තේ ජීවිතයේ කිසිදු සලකුණක් නොපෙන්වද්දී. ඇගේ මුහුණෙන් 75%ක් තැලීම් වලින් වැසී තිබුණා. එක් ඇසක් හඳුනාගත නොහැකි තරමට ඉදිමී තිබූ අතර ඇගේ මැණික් කටුවල දණ්ඩකින් පහර දුන් බවට සලකුණු දක්නට ලැබුණා. ජෙරී කියා සිටියේ දැරිය නාන්න ගිහින් ලිස්සා වැටුණු බවයි. එහි පැමිණි වෛද්‍යවරු විනාඩි 30ක කාලයක් දැරියට නැවත පණ ගැනීම සඳහා උත්සාහ කරද එය කිසිවක් සාර්ථක වූයේ නැත. අවසානයේ 2016 මාර්තු 13 වන දින ඇය මිය ගිය බව ප්‍රකාශ කරා. දැරියගේ මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ දැරියගේ හිසට සහ උදරයට එල්ල වූ මොට බලයෙන් සිදු වූ තුවාලයකින් ඇය මිය ගිය බවයි.
පහර කොතරම් ප්‍රබලද කියනවනම් උදර බිත්තිය කොඳු යට පෙළට තද වී ලිංගික අපයෝජනය පිළිබඳවද සාක්ෂි හමු වෙලා තිබුණා. ප්‍රශ්න කිරීමේදී චාල්ස් සම්පූර්ණයෙන්ම සංසුන්ව සිටියා. ජෙරී කියා සිටියේ පසුගිය දින දෙක තුල ලියානා මිතුරෙකුගේ නිවසක සිටි බවත්, එහිදී එම මිතුරාගේ වැඩිමහල් සහෝදරිය විසින් ඇයට පහර දුන් බවත්ය. පසුව පොලිස් නිලධාරියෙකු සමග තනිවම ජෙරී සත්‍ය හෙළි කළා. ඇයට අනුව ඇගේ මරණයට පෙර දිනවලදී ලියානා වැරදි ලෙස හැසිරුණා, වමනය කළා සහ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළා. චාල්ස් වෙත යවූ පණිවිඩයක ජෙරී ලියා ඇත්තේ තම දියණිය අවධානය ලබා ගැනීම සඳහා වමනය කරන බවට තමා සැක කරන බවයි. දවස පුරාම වුන් මත්ද්‍රව්‍ය භාවිතා කරා. උණ බටයකින් හා පටියකින් පහර දී දැරියට දඬුවම් කරා. මාර්තු 12 වන දින ජෙරී ලියානාව චාල්ස් සමග පිටත් කර හැරියේ දැරියව ප්‍රසිද්ධියේ පෙන්වීමට නොහැකි තරම් පහර දුන් බව ඇය පැහැදිලි කරමිනි. ආපසු පැමිණි පසු ඇය නැවත විචලනය කිරීමේ ද්‍රාවණයක් මිලදීගත් අතර වමනය සඳහා දඬුවමක් ලෙස තම දියණිය රූපවාහිනියේ ඉදිරියේ සිටගෙන සිටීමට සැලැස්සුවා. නැවතත් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇගේ මවගේ නිවසට නිදා ගැනීම සඳහා ඇය පිටත් වුණා. ඇය අවදි වූ විට ඇය චාල්ස්ට කතා කරා. ඔහු පැවසුවේ දරුවා හොඳින් සිටින බවයි. ඉතින් ජෙරී අවන්හලකට රාත්‍රී ආහාරය ගැනීමට ගියා. තම දරුවාට හඳුනාගත නොහැකි තරම් පහර දී ඇති බව මව දැන සිටියත් උදව් කිරීම වෙනුවට අපයෝජකයා සමග තබා අවන්හලකට ගොස් විනෝද වූවා. රාත්‍රී ආහාරයෙන් පසු ඇය තම බාල පුතාව නිදි කරවා පසුව චාල්ස් වෙත ආපසු ගොස් මත්ද්‍රව්‍ය භාවිතා කළා. ඊට පස්සේ තමා ඇය ලියානා ගැන ඇහුවේ. දැරියේ එල්ලී සිටි අල්මාරිය චාල්ස් ඇයට පෙන්නුවා. දරුවාගේ දෑත් පිටුපසට කර බැඳ ඇයව බිම ස්පර්ශ නොවන ආකාරයට බඩ මැදින් පටියක් කොතා එය අල්මාරිය එල්ලා තිබියදී ඇගේ මුහුණේ තවත් නැවුම් තුවාල දක්නට ලැබුණා. ජෙරී තම දියණිය නිදහස් කරන ලෙස ඔහුට අණ කරා. ඇයව පෝෂණය කිරීමට උත්සාහ කළා. නමුත් දැරිය නැවතත් වමනය කළ විට චාල්ස් කෝපයට පත් වුණා. ඔහු දරුවාගේ උගුරෙන් අල්ලා ඇයව උඩට ඔසවා බිත්තියට හේතු කර එහි සලකුණක් ඉතිරි කළ තරම් බලයක් ඔහු සතු වුණා. ඉන්පසු ඔහු ඇයව අල්මාරියට දමා අගුළු දැමුවා. ඊට පසුව ඇය වමනයෙන් නැහැවී සිටියදී ඇයව අල්මාරියෙන් පිටතට ඇද දැමුවා. ජෙරී ලියානාව නෑවීමට තීරණය කළා. ඇයව නැහැවීමට නාන කාමරයට ගෙන ගොස් ජෙරී දරුවාගේ අලුත් ඇඳුම් ගෙනීම සඳහා ගිය විට යමක් වැටෙන ශබ්දයක් ඇසී එහි ගොස් බලන විට දැරිය නාන කාමරය තුල වැටී සිටියදී හොයාගත්තා. දරුවා මවාපෑමක් කරන බව සිතූ චාල්ස් මුලදී ගිලන් රථයක් කැමැතීම ප්‍රතික්ෂේප කළා. ඇය හුස්ම ගන්නේ නැහැයි ජෙරී පැවසූ විට පමණක් ඔහු 911 අමතා ඇත. 30 හැවිරිදි ජෙරී ළමා අපයෝජනීය ඇප සඳහා ඩොලර් ලක්ෂ 5ක් සහ චාල්ස් එම යෝජනාවටම ඩොලර් මිලියනක ඇප මත අත්අඩංගුවට ගත්තා. ලියානාගේ බාල සහෝදරයව හදාගන්න පවුලකට බාර දුන්නා. 2016 දී චාල්ස් සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් අතර එහිදී ඔහු තම වරද ප්‍රතික්ෂේප කළා. ඔහු කීවේ මම ලියානාට මගේම කියලා ආදරය කළා. මට තාමත් විශ්වාස කරන්න බෑ මේක උනේ කොහොමද කියලා. මම ලියානට ආදරේ. එයා මගේම කෙනෙක් වගේ මට හැමදාම එයාව මතක් වෙනවා. කෙසේ වෙතත් DNA විශ්ලේෂණ වලින් හෙළි වූයේ දැරියගේ නියපොතු යට අත්වැසුමක සහ කැඩුණු බිත්තියේ ජානමය ද්‍රව්‍ය ඇති බවයි. 2017 ජූලි මාසයේදී චාල්ස්ට විරුද්ධව සාක්ෂි දීමට එකඟ වෙමින් සහයෝගීතා ගිවිසුමකට අනුව ජෙරී වරද පිළිගත්තා. ඇයට වසර 50ක සිර දඬුවමක් නියම වුණා.
චාල්ස්ට නැවත සමාව නොඉල්ලිය හැකි ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වුණා.